සුබ දැසනක් වේවා. මගේ අද අම්මේ තාත්තේ දිව්‍ය පුතේ අද අඟහරුවාදා. උපදේශකය පොතේ දෙවන පරිච්ඡේදයේ 1 ඉඳලා 41 දක්වා කියන කොටස. අපිට කියනවා මේ ගින්නෙන් උරගා බලන්නේ කොහොමද? ගින්නෙන් උරගා බලන්නේ යකඩයක් රත් කරලා ඉවර වෙලා එයින් අපට අවශ්‍ය දේ හදා ගන්නටයි. හැබැයි මේ යකඩේ රත් කළ යුතුමයි. එතකොටයි මේ නමනීයතාවයක් ඇති වෙන්නේ. මේ යකඩේ තලන්න පුළුවන් වෙන්නේ අපට අවශ්‍ය කරන ඕන භාණ්ඩයක් හදාගන්න පුළුවන් වෙන්නේ. අද බලන්න සුදු සුවිශේෂයේ මාක්තෝ විශේෂයේ 9 පරිච්ඡේදයේ 30 ඉඳලා 37 දක්වා කියන කොටස අපිට කියනවා ජේසුස් කියනවා තමන්ගේ ජීවිතය කොයි තරම් වටිනවද කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපේ ජීවිතයේ අනිත් අය විසින් කැප වෙන වැය වෙන තරමටයි. ඒ නිසා ජේසුස් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ජේසුස් කියනවා අනිත් අයට වඩා උසස් කියලා තමන් හිතන්න එපා. තමන් සේවකයා බවට පත් කරගන්න. ඊළඟට පුළුවන් මේ හැමෝගෙම අන්තිමයා වෙන්න. ඊළඟට පුළුවන් මේ කුඩා දරුවොත් ඔන්න ඔය වගේ තමයි කියලා ජේසුස් කියනවා. කුඩා දරුවෙකු ලං කරගත්තට පස්සේ තුරුල් කරගෙන ජේසුස් කියනවා මෙබඳු කුඩා දරුවෙකු වගේ ඔබ ජීවත් වුණේ නැත්නම් ඔබේ හිත වෙනස් වුණේ නැත්නම් ඔබට ස්වර්ගයට ඇතුළු වෙන්න බෑ කියලා. මේ කුඩා දරුවන්ගෙන් එක්කෙනෙක්ව ඔබ පිළිගන්නව නම් ඒ මාවත් පිළිගන්නවා හා සමානයි කියලා ජේසුස් කියනවා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ කුඩා දරුවෙකුට ඇයි මේ තරම් සැලකිල්ලක් ජේසුස් දැක්ුවේ? ඒකට හේතුව තමයි කුඩා දරුවෙක් කියන්නේ අවංක කෙනෙක්. මේ කුඩා තැනැත්තිය හෝ තැනැත්තිය ජීවිතේ හරිම නිර්මලව ගත කරනවා. අද කුඩා දරුවෝ ගැන හිතද්දී මම කලින් කිව්වා සමානවම ටිකක් වෙනස්කම් තියෙනවා තමයි. කුඩා දරුවෝ අපි උගන්වලා තියෙන වැඩිහිටියෝ විදියට කුහක වෙන්න, වෛර කරන්න, පලිගන්න, දඩබ්බර වෙන්න, බොරු කියන්න, හොරකම් කරන්න මේ දේවල් අපි උගන්වලා තියෙන්නේ. මොකද අම්මලා තාත්තලා කියලා දෙනවා. ඔබ මෙහෙම වුණොත් මෙහෙම කරන්න. මෙහෙම වුණොත් මෙහෙම කරන්න. ගැහුවොත් ගහන්න. අන්න ඒ වගේ දේවල් මේ පුංචි මනසට ඇතුල් කරපුවාම මේ ළමයින්ගේ මනස විකෘති වෙලා මේ සැබෑ තත්වයෙන් ඈතට ගමන් කරනවා. මොවුන් වැඩිහිටියෝ වගේ පලිගන්න එව නැත්තම් ජීවිතේ මහ ලොකු තැනකට ගමන් කරන්නට හරි පුදුමාකාර විදිහට ජීවිත වෙනස් කරගන්නවා. ඒ නිසා ආදරම් මෙතාතේ දුවේ පුතේ ජීවිතේ ලස්සන වෙනවා නම් ඔබත් මමත් බාහිරයට වඩා ඇතුළාන්තය ගැන කල්පනා කරමු. ඇතුළාන්තය ගැන කල්පනා කරද්දී ඔබේ මගේ ගති පැවතුම්, සිරිත් විරිත්, යහපත් සිතුවිලි මෙන්න මේ දේවල් අවශ්‍යයි. කාමුක රාගික පුද්ගලයාට ජීවිතේ හැම තැනකම පේන්නේ Taman ආස කරන දෙයක් විතරමයි. හැබැයි අන්න ඒ මිනිස්යන්ට හුඟක් වෙලාවට ජීවිතේ ලොකු බැට කන්න සිද්ධ වෙනවා සමාජයෙන්. එහෙමනම් යහපත් අය වන්න ජීවිතේ අලුත් කරගන්න. ඔබ හැම දිනකටම ස්තුතියි. ජේසුස් පිහිටයි.